ඔයා කියන හැමදේම කරන්න බෑනේ. ඒ ස්මයිලින් පේන් එහෙනම් ඔයාට ඕන දේවල්ම කරගන්නකො. හරි. එහෙනම් ගෙදර යමු. කොයි යමු? මේ මොකද මේ? අන මේකටම කියන්නේ. මොකද්ද ඔගේ තේරුම? බූරෝ දන්නේ නැතුණාට කෙල්ලෙක්ගේ එකට තේරුම් ගොඩක් තියෙනවා. කෙල්ලෙක්ගේ ජාතික වචනේ තමයි කියන එක. හෙළ ජාතික අභිමාන කිවලු. එහෙනම් කියන්නකෝ බලන්න ඔය එකේ තේරුම. කෙල්ලෙක් එහෙම කිව්වොත් ඒ කියන්නේ හා නැත්තම් ඕ කියලා. එහෙම කියලා අග ටික ලස්සනට ඇදලා කිව්වොත් ඒ කියන්නේ ඉදිරියට කියාගෙන යන්න කියලා. දැන් නම් ටිකක් අමාරු කරනවා වගේ. කෙල්ලෙක් කියලා වොයිස් එක ටිකක් අඩුවෙන් කිව්වොත් ඒ කියන්නේ දුකෙන් කියලා. කියලා තදින් කිව්වොත් ඒ කියන්නේ තරහෙන් කියලා. ආදරේ කරද්දි කෙල්ලොන්ගේ භාෂාව මතක තියන් ඉන්න ඕනේ කියලා දන්නවනම් මම පෙර පාසල් වියේදීම අනකාරික වෙනවා. අනේ පැංචෝ කියන එක අහගන්නවා. කෙල්ලෙක් කියලා ඔරොප්පෙන් වගේ කිව්වොත් ඒ කියන්නේ ඕන එකක් කරගන්න කියලා. අයියෝ අදටම තේරුම් පහයි. ඉතුරු ටික මට වෙන දවසක කියලා දෙන්න බෑද? මේ අහගන්නවා. කෙල්ලෙක් කියලා පොඩි හිනාවක් එක කිව්වොත් ඒ කියන්නේ එහෙමද කියලා. එතකොට කියලා කිව්වොත් ඒ කියන්නේ මරුණි කියලා. පොඩ්ඩක් ඉන්න. බාධා කරාට සෝරි. වචනේ බහුවිධ අර්ථය ගැන ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? පාඩම ඇඟට අරන් වගේ. අහන්නක බලන්න. එතකොට කෙල්ලේ කියලා කෙඳිරි ගාලා කියන එකේ තේරුම මොකක්ද?